මේ ලොකු සර්ගේ දුවෙක් ඉන්නවා. ලොකු සර් බැඳලා ඉන්නේ ලතා කියලා ගමේ ගෑනු කෙනෙක්. ඒ පවුලේ පොඩි කෙල්ලෙක් ඉන්නවා. අවුරුදු 16ක විතර වෙන්න පුළුවන්. මේ කෙල්ල කරන නොමිනාකම් නිසා ඒ ලොකු සර්ට සහ ඊට අභ්‍යන්තරයේ ඉන්න තාත්තාට වෙන සිදුවීම් සමුදායක වේදනාබරිත හැඟීම් සමුදායක අනුවේදනීය කතාවක් තමයි මේකෙදි තියෙන්නේ. පද්‍යපන්තිය ලොකු සර් පියඹන්න හරි කාලේ එමින් ලං වෙනකොට පොඩි උන් දැක්කේම දේ දුන්නේ ලස්සන අහස මහා විසල් බව අපි උන්ට කිව්වම උන් හිටියේ තටු ගහන දින ගණන් කර කර ජීවිතේ කුඩා කාලේ ඉඳලා ලොකු වෙනකම් දීගතලා යනකම් ඉදිරින් පස්සෙත් අම්මයි තාත්තයි අපිට ගොඩාක් වැදගත් ආදරණීය විදියට සුන්දර විදියට අපිව ආරක්ෂා කරද්දී අපිට උපදෙස් දෙද්දී කතකයා විදුහල්පති කෙනෙක් නිසාම ඒ කතකයා දරුවන්ට උපදෙස් දෙන්නේ ජීවිතේ දිනන්න ජීවිතය අතරමඟදී වරද්ද ගන්න නෙවෙයි. ඉතින් ලෝකයේ විශාල බව කිව්වන් පස්සේ ලෝකයේ විශාල බව ඉගෙනුවන් පස්සේ පොඩි උන් හරි ආසයි. උන් දකින්නෙම වෛවර්ණෝ විචූර්ණ ලෝකයක් කවිය කියනවා. පොඩි උන් දැක්කේම දේ දුන්නේ ලස්සන. දේ දුන්න කියන්නේ සංකේතයක්. දේ දුන්න ඉතා ලස්සන වුණාට ස්ථිර තැනක් නෙවෙයි. ලෝකේ තාම ලස්සනයි කියලා මේ චූටි දරුවන්ට මේ භද්‍ර යවුවන් දරුවන්ට දැනුණට හැබැයි ඒක විශාල සහ ඒක අස්ථිර බව සහ ඒ පේන සිහින ලෝකය බොඳ වෙනා යන බව දරුවෝ දන්නේ නැහැ. අපි අහස මහා විශාල බව අපි උන්ට කිව්වම උන් හිටියේ තටු ගහන දින ගණන් කර කර ගියත් අපි කොයිතරම් උන්ගේ පිටිපස්සෙන් ලතෝ උන් තටු ගැහුවේ මහා හුඟක් හයියෙන් පියඹද්දි කළුවලා වැහි හුලං මැද්දෙන් උන්ගේ තටු පිච්චුණා අකුණු වල රස්නේ තාත්තයි අම්මයි ගුරුවරු පවා තරුණ ළමයිගේ පිටිපස්සෙන් මොනතරම් ගියත් උන් අපිව රවට්ටලා අපිට වෙට්ටු දාලා ගොඩක් හයියෙන් ඈතට පියමලා යනවා. අපිට අල්ලගන්න බැරි තරමට පියමලා යනවා. එහෙම පියමලා යන දරුවන්ගේ ජීවිතය කොතනින් නතර වේද කියලා කියන්න දන්නේ නැහැ. පියඹද්දි කළුවලා වැහි හුලං මැද්දෙන් උන්ගේ තටු පිච්චුණා අකුණු වල රස්නේ. මොනතරම් උපදෙස් දුන්නත් මේ ලෝකයේ මොනතරම් දරුණුද කියලා උපදෙස් දුන්නත් මේ දරුවන්ට මේ පත්‍රය යවුවනේ ඉන්න දරුවන්ට ඒක ඒ තරම් තකීමක් නැහැ. ජීවිතේ වරදිනකම් ඒ විදියටම ඈතට පියඹලා යනවා. අකුණු ගහලා කළුවලා අස්සෙන් පියඹගෙන යද්දී අකුණු ගහලා තටු පිච්චෙනකම් දරුවෝ ඉගෙනනවා. පිච්චිලා බිමට වැටෙනකම් දරුවෝ දන්නේ නැහැ. පළොත්තක් පෙනෙද්දිත් ඔකදාපු නිලක දොස් ඇව්වේ ගල මැදපු වඩුවාම නොවේද සංගවන්නේ කෙලසකද ඉතින් මං නුහුන ඉස්කෝලේ ලොකු සේර නොවේද මං නොවට දරුවන්ගේ වැරදි නිසා එක පැත්තකින් දෙමව්පියන් විඳවද්දී මේ තාත්තා ඉස්කෝලේක ලොකු සර් ප්‍රින්සිපල් ඉතින් දරුවන්ගේ වැරද්දට ගුරුවරුන්ට අම්මා තාත්තට ඇඟිල්ල දික් කරද්දී ඒ තාත්තා අහනවා මගේ මූණ මං හංගන්නේ කොහොමද? ඉස්කෝලේටම උපදෙස් දෙන ඉස්කෝලෙන් බලා ගන්න සුවාසු දරුවන්ගේ ජීවිත අතේ තියෙන ආදරණීය ප්‍රින්සිපල් කෙනෙක්ගේ දුවගේ ජීවිතය ආරක්ෂා කරන්න බැරි වෙනකොට ඒ තාත්තා ඒ ප්‍රින්සිපල් කොහොම හැංගෙන්නද? දරුවන්ගේ වැරදි වලට බැනුම් මාන්නේ ආඩපාලිය හන්නේ අපේ අම්මයි තාත්තයි. එහෙම නැත්නම් මේ චරිතය තුළදී විදුහල්පතිතුමා පළොද්දක් පෙනෙද්දී
උපදාපු නිලක දොස් ඇව්වේ ගල මැදගේ වඩුවාම නොවේද. හරි ලස්සනට කවියා මේක විස්තර කරනවා. නිල් මණිකක් වුණත් පුතා දුර්ලභ නිල් මණිකක් වුණත් ඒකේ පළුද්දක් දැක්කොත් ගල උපමට්ටම් කරපු ගල නිර්මාණය කරපු වඩුවට තමයි සමාජය වඩින්නේ. දරුවන්ගේ වැරදි වලට තාත්තා අම්මට ගුරුවරුන්ට අනිවාර්යෙන් මේ සමාජය ඇඟිලි දික් කරනවා. දැන් මේ තාත්තට වෙලා තියෙන එහෙම කතාවක්. ඉතින් තාත්තා අම්මට ලියුමක් ලියනවා. අම්මට ලියුමක් ලියන ඒ කතාව මොන වගේ කතාවක්ද කියලා අපි ඉස්සරහට අරන් රිදි පෑරෙද්දී එක දිගට පපුව තද වුණා බෙල්ලටම නොදිනීම ලනුව හේතුමං ලියා ඇති ලියුම යට කොනක ඌලගෙන කියවහම් ලතෝ මගේ මැනික. ජීවිතේ තාත්තා කෙනෙක්ට අනිත් පැත්තෙන් විදුහල්පති කෙනෙක්ට දරා ගන්න බැරි ඉවස ගන්න බැරි වේදනාවක් දරුව දෙනකොට ඒ තාත්තා මොන විදියකට ඒක ඉවසන්නද? ජීවිතේ මොනතරම් විශ්වාස කළා කෙල්ලෙක් තාත්තා කෙනෙක් හදනවද? ඒ විශ්වාසය කැඩුවම ඒ බැඳීම කැඩුවම ඒ තාත්තා ලෝකේ කවුරුනම් විශ්වාස කරන්නද? මේ තාත්තත් මේ ප්‍රින්සිපල් දැන් ලෝකයට මුහුණ දෙන්න බෑ. ඒ ලෝකයට මුහුණ දෙන්න බැරි සංවේදී බව නිසාම තාත්තා කල්පනා කරනවා ජීවිතයට සමුදෙන්න. රිදි පෑරෙද්දී එක දිගට පපුව තද වුණා බෙල්ලටම නොදැනීම ලනුව හේතුමං ලියා ඇති ලියුම යට කොනක ඕලගෙන කියවහන් ලතෝ මයි මැනික. තාත්තා බෙල්ලවල දාගෙන මේ බෙල්ලවල දාගෙන හේතු තාම කවිය අපිට දීලා නැහැ. අපි ඉස්සරහට අරගෙන යමු මේ හේතුව මොකක්ද කියලා. තාත්තා දැන් මැරිලා අම්මට ලියුම ලැබිලා අම්මා පපුව කඩාගෙන වැටිලා ඒ ලියුම මෙන්න මෙහෙම කියවනවා. ඉස්කෝලේ ගැටව් ටික හොරකකා බැලුව වීඩියෝවක තිබුණු ඒ නපුරු දසුන ඇස් දෙකේ තියන් අපි හංගගෙන රැක්ක ලතෝ මං දැක්ක පොඩි කෙල්ලගේ හෙළුව. ඒ වචන හදවත පසාරු කරගෙන යන වචන. තාත්තා කෙනෙක් මොන විදියක උලන්නද? කෙල්ලෙක් වැඩිවියටපත් වුණාම වැඩිවියටපත් වෙන ලං වෙනකොට ඉඳලා ඒ කෙල්ලගේ ශරීරය තාත්තවත් බලන්නේ නැතුව අම්මා ඉතා ලස්සනට ආරක්ෂා කරනවා. අඩුම ගානේ පිරිපු පුලුටක ඇස් වැදෙන්නේ නැතිව. හැබැයි මේ දරුවන්ගේ නොමනා ක්‍රියා මත අර විසල් ලෝකයක තියෙන දේදුණු බලලා දරුව ගන්න තීරණ මත ඒකෙන් විඳවන්නේ අම්මයි තාත්තයි. ලතෝ මං දැක්ක පොඩි කෙල්ලගේ හෙළුව. රිදි පෑරෙද්දී එක දිගට පපුව නොදැනීම තද වුණා නොදැනීම බෙල්ලටම ලනුව. තාත්තා දුව නිසා ජීවිතය ඇතැරලා ගිහිල්ලා. අපි නිසා අපේ තාත්තත් මේ විදිහට ජීවිතය ඇතැරලා යන ගියොත් ඒ වේදනාව ඒ හැඟීම කවදා අපි අයින් කරන්නද? දරුවන්ට හිතන්න කාලය තව බොහෝම දේවල් මේ ලෝකෙ